උලකණියොත් ඉන්නවා මේකේ මේ මම එකපාරක් අල්ලන් ගින් තිනවා. උන් ෆාස්ට් මූවින් මාළු జాතියකින්ද මම ගන්න පොඩ්ඩක් අමාරුයි. හරි ඉතින් යාළුවනේ ඔන්න අද කරන්න යන්නේ වෙනස්ම වැඩක්. ඉතින් මෙතන පල්ලෙහා තියෙනවා ඇලක්. හරිද? අපි අද ඒ ඇලේ ඉන්නේ මොන වගේ මාළුද? ඒ කියන්නේ අපේ ලංකාවේ ඇල දොළවල් වල ඉන්නේ මොන වගේ මාළුද කියලා බලන්න තමයි අද යන්නේ. ඉතින් මේක ලොකු වෙලක් නෙමෙයි මං කියන්නේ මේ පොඩි දොළ පාරක් වගේ එකක් තියෙන. ඉතින් ඒ දොළ පාරේ ඉන්න මාළු වර්ග ගැන බලන්න තමයි අද අපි මේ වීඩියෝ එකෙන් යන්නේ. බලමු අපි ගිහිල්ලා අපිට ඒක හරියට කරගන්න පුළුවන් වේද කියලා. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේක තමයි දොළ පාර. ඉතින් මේ ලොකු ගැඹුරක් නැහැ. මේ බලු මම මේ කවරෙකුත් ගෙනාවා මේ ෆෝන් එක දාන්න. ෆෝන් එක නිකම්ම දාන්න බයයි. මේ ඒ හින්දා පොඩි කවරයක් ගෙනාවා. ඉතින් බලමු අපි මේ ඇල දොළ වල මේ අස්සවල් වල ඉන්න වැඩි අවුස්සන්න නැතුව මොකද අවිස්සුනොත් වීඩියෝ එන්නේ නැති හින්දා අපි බලමු මේ ඇල දොළ වල පොඩ්ඩක් පල්ලෙහාටත් ගිහිල්ලා මේවා වල ඉන්න මාළු මොක්කුද කියලා අපි පොඩ්ඩක් බලමු. අපි දැන් මේකේ පොඩ්ඩක් ඇලේ ඉස්සරහට ගිහින් බලමු තව පොඩ්ඩක් ගැඹුරු තැනක් හොයාගන්න පුළුවන්ද කියලා. මොකද එතන ඉන්නේ ගප්පි පැටවු විතරයි. මොකද මේ හරිය නොගැඹුරු තැනක් හින්දා අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලමු මේ අපිට හොයාගන්න පුළුවන් වේද කියලා. මේ පොඩ්ඩක් සාමාන්‍යයෙන් හරිය ගැඹුරු තැනක්. අපි ඉස්සරහට මේ පේනවද ඔයාලට මෙතන මේ අපේ පැත්තේ මෝ ඉන්නනේ. මේ මෝ එහෙම මේ අංගුලපු පාරවල් තියෙන්නේ මේ. වගේම තවත් මෙන්න මෙතන ඉන්නවා ඔයාලට පෙන්වන්න පුළුවන් ජලජ පරිසරවල විතර අපිට බලා ගන්න හම්බෙන තවත් සතෙක්. ඒ තමයි මේ කබරයා. පේනවද දන්නේ හරියට ඔයාලට මේ සාමාන්‍යයෙන් ටිකක් ලොකු කබරෙක් ඔන්න එනවා ඉස්සරහට. ඔයාලට පේයි ගොඩක් දුරට පෙනී ඔයාලට මේ පේන්නේ සාමාන්‍යයෙන් අඩි 4ක විතර ලොකු කබරෙක්. අඩි 4ක 5ක විතර ලොකු කබරෙක්. ජලජ පරිසරවල නිතර බලා ගන්න පුළුවන් ඔයාලට මේ සත්තු. මේ දැන් එයා මට පොඩ්ඩක් බය වෙලා උන්විලා ඉන්නේ එළියට එන්න හැදුවේ. ඒකට ආපහු ඇතුළට ගියා. ඔයාලට පෙනෙන්නේ මෙතන ඉන්නවා ප්‍රධාන වශයෙන් මාළු වර්ග දෙකක්. එක්කෙනෙක් ඉන්නවා මෙතන ඔයාලට බැම් බලා ගන්න පුළුවන්. ඔය පේන්නේ ගප්පි වර්ගයක්. තව ඉන්නවා මෙතන හොරදණ්ඩියෝ. ඔයාලට ඒක පේන්නේ ඉඳන්නේ අන්න අර යන්නේ හොරදණ්ඩිය. ඔය යන්නේ පැත්තෙන් ඉන්නේ අර යන්නේ හොරදණ්ඩිය. අන්නේ වර්ග දෙක උතන ඉන්නවා. හොරදණ්ඩිය කියන්නේ ඇත්තටම විශේෂ වර්ගයක්. ඇත්තටම සතුටුයි මේ වගේ ඇලක මේ වගේ හොරදණ්ඩියකුත් බලා ගන්න ලැබිච්ච එක ගැන. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඉන්නවා මම හිතන්නේ කවුරු හරි ගෙනල්ලා දාලා ඔය රතු පාටට වඩ පොඩි ඩොට් වගේ පේනව නේද? අන්නේ ගප්පි වර්ගයට කියන්නේ එන්ඩ්ලස් ගප්පි කියලා. එන්ඩ්ලස් ගප්පි වර්ගයක් තමයි මෙතන මේ පොඩි ඉඩේ ඉන්නේ. මෙතන මේ පොඩ්ඩක් බෝ වෙලා ඉන්නවා එන්ඩ්ලස් ගප්පි වර්ගයක්. මෙන්න මේ වගේ බටාස්සේ මේ වගේ තැන්වල ඉන්නවා අපේ මේ ස්නේක් හෙඩ් මාළු. මම මේ බලන්නේ පොඩ්ඩක් ස්නේක් හෙඩ් මාළු මෙතන ඉස්සර සෑහෙන්නේ හිටියා. දැන් ගොඩක් මේ අඩුයි. මම හිතන්නේ මේ වතුරත් ඇත්තටම මේ ජරාව තියෙන්නේ ගොඩක්. ඉතින් මේ ඔයාලට පෙන්නන්න ආවට මේ
ඉස්සර නම් මේ යල සෑහෙන්න හොඳයි. දැන් පොඩ්ඩක් නෙමෙයි දැන් නම් සෑහෙන්න ජරා වෙලා තියෙන. ඉතින් අද දැක්කා අපි ගොඩක් මේ හිටිය ගප්පි වර්ග ආයි හිටියා වැලිකෝ හිටියා. ආපහු ස්නේල් වර්ග ටිකක් හිටියා. මේ අස්සවල් වල ඉන්නවා මේ ස්නේක් හෙඩ් වර්ග. මෙතන ගොඩක්ම අපිට දෙන්නෙක් ඉන්නවා මෙතන. මේ අල්ලගෙනත් ගිහින් තියෙනවා. මෙතන ඉන්නවා කොලකණියොත් ඉන්නවා මේකේ. මේ මම එකපාරක් අල්ලන් ගිහින් තිනවා. කොලකණියක විශේෂත්වය තමයි එයාගේ යට ෆින් එක නැහැ. මෙන්න තියෙනවා මේ පුවක් අත්තක් වැටිච්ච එකක්. අපි බලමු පොඩ්ඩක් මේ උස්සලා මේ දැන් දාන්න කියන එක පුවක් අත්තක් වැටිච්ච එකක් තියෙනවා. අපි බලමු පොඩ්ඩක් උස්සලා මොන වගේ මාළු තින්නේ කියලා යට. මේ වගේ යටවල තමයි ගොඩක් ස්නේක් හෙඩ් වර්ග දියනයි ඒ වගේ මාළු ඉන්නවා මේ වගේ යට. අන්න ඉන්න දැක්කද? මෙන්න ඉන්නවා ස්නේක් හෙඩ් කෙනෙක් ඉන්නවා. මං ලස්සන කෙනෙක් මාර ලස්සනයි. බලමු පෙනෙයිද දන්නේ නැහැ වලට. එන්නද දන්නේ ලස්සන මාරම ලස්සන ස්නේක් හෙඩ් කෙනෙක් මෙන්න මෙතන ඉන්නවා. මේ පුවක් යත්ත යටට ගියා. පොඩ්ඩක් මේ උස්සලා බලමු ආපහු. වක්කත් යට හිටියා. මෙතනට දැනගත්තා මං හිතන්නේ. මං හිතනවා වීඩියෝ එන්නේ නැති කියලා පොඩ්ඩක් කරේ. චන්න කෙලාටි වර්ගයක්. චන්න කෙලාටි කියන වර්ගය තමයි හිටියේ. මේ යාළගේ වාසස්ථානයේ ඉතින් මේ ඒගොල්ලෝ හැංගිලා ඉන්නේ. ගොඩක් දවල් කාලේ ඒගොල්ලෝ හැංගිලා ඉන්නේ බලන්න. මෙතනින් එයා පැනගත්තා. අන්න ඉන්නවා. ඔයාලට පේනවා ඉතින් ඉන්න. මම සූම් කරලා දෙන්නම් වැඩි ෆෝන් එක මේවා කරන්න නැතුව මේ ඉන්නේ. තේරෙනවද? මම පෙන්නන්නම්. ඉන්න මේ හරි බලන්න. පුළුවන් නම් යටට මෙන්න ගියා. මෙන්න Nino.
මං හිතනවා ඔයාලට පේනවා කියලා පාට්ටම කලර්ස් ටිකක් තියෙන්නේ මේ කෙලාටි මාළුවා. ඉතින් සුපිරි මාළුවෙක් මාරම ලස්සනයි. හරි ඉතින් එයාව දැක්ක නේද ඔයාලා? මේ ජලජ පරිසරේ නම් ඔතනින් එහාට මාළු බලා ගන්න නැහැ. ගොඩක් ඉන්නේ දණ්ඩි ඉන්නවා. දණ්ඩින්ව ගන්න බෑ මොකද උන් ෆාස්ට් මූවින් මාළු జాතියකින්ද දණ්ඩින්ව ගන්න පොඩ්ඩක් අමාරු. ආයි ඉන්නවා වැලි ගොව්වෝ. ආයි ගෝස්ට් ශ්‍රිම්ප්ලා ඉන්නවා. ගෝස්ට් ශ්‍රිම්ප්ලාත් පොඩ්ඩක් කැමරාවට අල්ල ගන්න අමාරුයි. ආයි ඉන්නවා ගප්පි වර්ග. ගප්පි ටිකක් හිටියා. ඔයාලා මුලින්ම දකින්න ඇති ගප්පි ටිකක් හිටියා. ආයි ඉන්නවා කොළ කණිය ඉන්නවා මේකේ. මට අහුවෙලා තියෙනවා එකපාරක්. කොළ කණිය ඉන්නවා චන්න කෙලාටි ඉන්නවා. අන්නේ වර්ග තමයි මේ 12 හරි නම් ඉන්නේ. අපි බලමු මේ තවත් සතියක ගිහිල්ලා තවත් තැනක මේ වගේ මොන වගේ මාළුද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් ගොඩාක් ලොකු වීඩියෝ එකක් වෙන එකක් නෑ මොකද මේක එඩිට් කරලා ගද්දී මේ එඩිටින් එකකින් පස්සේ නම් පොඩ්ඩක් වීඩියෝ එක පොඩි වෙයි. හැබැයි මේ මම හිතනවා ඔයාලට පොඩ්ඩක් මේ වගේ මේ සාමාන්‍ය මේ පොඩි 12 පාරක් මේ වත්තක් පිටිපස්සෙන් ගලාගෙන යන අන්න ඒ වගේ 12 පාරක මේ මොන වගේ මාළු දින්නේ කියලා පොඩි අයිඩියා එකක් ගන්න තමයි මම මේ කරේ. නිකන් හැමදාම අර මාළු කියන කරනවට වඩා මේ පොඩි විශේෂයන්නේ මේ වගේ තැනකට ඇත්තටම ඇවිල්ලා මේ වීඩියෝ එකක් කරන එක. ඉතින් මේ ෆූටේජ් උත් එච්චර පැහැදිලි වෙන එකක් නෑ මොකද මේ අර මෙතන පොඩ්ඩක් ජරාව හින්දා විශ්වෙනවා ඒ වගේ දේ. චන්න කෙලාටිව නම් පොඩ්ඩක් සාමාන්‍යයෙන් වීඩියෝ කරගත්තා. අනිත් මාළු නම් එච්චර පැහැදිලි වෙන එකක් නෑ. ඉතින් බලමු එඩිට් එකෙන් මම පේන් ටික මම හදලා දාන්නම්. ඉතින් අදට අපි වීඩියෝ එක නවත්තමු. අපි තවත් තැනකට ගිහින් බලමු තවත් දවසක මොන වගේ මාළු දින්නේ කියලා. ඉතින් ගිහින් එන්නම්. ජය වේවා.